අයිබෝවන් අපි අද තවත් සවල් විදියකින් ඔයාලා හම්බෙන්නේ අද අපි ගමන් කරන්නේ තරණ සීතාවක රාජධානියේ පිහිටි සූර්ය ස්ථාන කීපයක් නරඹීමට අපි දැන් මේ වෙලාවේ සිටින්නේ රෙස්ටාවෙල්ල නගරයේ ඇතුළේ ඔයගොල්ලෝ ඉතින් කියලා දැන් අපි සිටින්නේ රෙස්ටාවෙල්ල නගරයේ. අපි දැන් ගිහිල්ලා බලමු ඒ ස්ථානයේ කොහොමද කියලා. අපි දැන් මේ ගමන් කරන සිටින පොඩි පටු මාර්ගය තමයි රාජසිංහ රජතුමාගේ සීතාවක රාජසිංහ රජතුමාගේ සොහන තිබෙන්නේ. එපට පේනවා ඇති මේ මොන පඳුරක් තියෙන අතුල් වෙන තනම. රාජසිංහ රජතුමා මරණයටපත් වුණේ මෙවැනි විස උණ කටුවක් කනිලා උණ පඳුරක තිබිච්ච මේ පොඩි පාලමෙන් එකට වෙන්න ඕනි. පුරාවිද්‍යා රක්ෂිතයක් තමයි ප්‍රදේශය තියෙන්නේ. රක්ෂිත ප්‍රදේශයක්. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකාවේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ රජතුමෙක් වන සීතාවක රාජසිංහ රජතුමාගේ සොහොන
තිබෙන ස්ථානය සොහනකවර මෙතන නටමුන් වෙච්ච ස්ථානයක්. වට කරලා තියෙන ඇතුළට එන්න බෑ ඇතුළට. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරලා තියෙන ස්ථානය. මේ ස්ථානය තමයි රාජසිංහ රජතුමා එතුමාගේ සොහන තිබෙන්නේ. මේ ප්‍රදේශයේ පේන ඔබට උණපඳුරු තිබෙන විශාල ප්‍රමාණයක්. ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 50ක් පමණ ඇතුළතින් තමයි මේ ස්ථානය පිහිටන්නේ. මේ පේන්නේ අපි පැමිණි මාර්ගය. මෙතන ප්‍රදර්ශන පූර්වයක් තිබෙනවා මේ ස්ථානය. මෙම ස්ථානයෙන් ඇති නටබුන් 16 වන සියවසේ ලංකාවේ එක්සේසත් කළ සීතාවක රාජ්‍යයේ අවසන් නරපතියා වූ පළමු වන රාජසිංහ රජුගේ සොහොන් වීමට අයත් වෙන බව ජනප්‍රවාදයේ පිළිගැනීමයි. පුරාණයේ කන්දර උදුරට දක්වා විහිදී ගිය ප්‍රධාන ගමන් මාර්ගය එම ස්ථානයේ ඔස්සේ වැටී තිබිනි. ජනප්‍රවාද අනුව මහනුවරදී වනප්පු බණ්ඩාර මහනුවර රාජධානියෙන් පසුව රජ වූ පළමු වන විමල දල්ම සූරිය සමග යුදවැදී පරාජයට පත්ව මහනුවර සිට එන අතරමඟ රුවන්වැල්ලේ පිහිටි පෙතන්ගොඩ රාජකීය උද්‍යානයේ විවේක ගනිමින් සිටියේදී එහි තිබූ විශේෂ උණපඳුරක කටුවක් එනි මරණයට පත් වී ඇත. රාජාවලී නම් ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් ශෝකයේ දනවන ප්‍රකාශය අනුව සීතාවක රාජසිංහ රජු රටවැසියන් අතර රාසිංහ දෙවියන් නමින් ප්‍රසිද්ධ විය. මෙම රාජාවලියේ සඳහන් රාජසිංහ රජුගේ ප්‍රතිරාජයක වූ මහනුවර ප්‍රදේශයේ වීරසුන්දර බණ්ඩාරගේ මරණය සිදු වූ ස්ථානයේ බවද ජනප්‍රවාදයේ සඳහන් වේ. එම ස්මාරකය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කර තිබේ. රාජසිංහ සොහොන. මෙම ස්ථානයේ තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ ප්‍රදර්ශන පූර්වයේ සඳහන් වෙච්ච තොරතුරු තමයි ඉදිරිපත් කරේ ඔබට. ඉතින් පෙතන්ගොඩ උයනේදී විස උණකටුවක් කනලා මරණයටපත් වෙච්ච ඒ ශ්‍රේෂ්ඨ නරපතියා රාජසිංහ රජතුමාගේ සොහොන තමයි මෙම ස්ථානයේ ඔබ දකින්නේ. පෙතන්ගොඩ උයනට අනේලන් වුණා නපුරුණ කටුව පතුලේ එනිවන වුණා එක් බැසිටි සැවුමේ මතුරා විසද වැඩි වුණා රාජ සිංහ දෙවි නාමේ කියා නැති වුණා. ඉතාම අලංකාර විදිහට දර්ශනය වෙනා මේ රාජසිංහ රජතුමාගේ සොහොන තිබෙන ස්ථානයේ තාම සිටින්නේ. අපි දැන් නැවත වරක් මේ පාලම හරහා ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වෙනවා. ඊට පස්සේ අපි පැමිණි මාර්ගයේ දිගේම තවත් කිලෝමීටර 2ක් පමණ ඉදිරියට ගිහිල්ලා නැවත වරක් බරණ්ඩි කෝවිල නැරඹීමට යාමට බලාපොරොත්තු වෙනවා.
මේ තිබෙන්නේ මේ වරන්ඩි කෝවිලට තිබෙන ස්ථානය. අපි ඇතුළට ගිහිල්ලා බලමු. අපිට ඇතුළේ යනකොටම දක්නට ලැබෙනවා එම බුදු කුටිය. ඔබට පේනවාද අපි දැන් ඇතුළේම සිටින්නේ මේ බරණ්ඩි කෝවිලට ඇතුළේ ස්ථානයේ සිටින්නේ. මේ ස්ථානයේ තිබෙන ප්‍රදර්ශන පූර්වක ඇතැම් අකුරු මැකිලා ගිහිල්ලා තියෙන්නේ. ඒක තිබෙනවා ක්‍රිස්තු වර්ෂ 1581ත් 92ත් අතර රාජසිංහ රජතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භිච්ච මේ කෝවිල. මේකේ තියෙන විස්තර හරියට පැහැදිලි නෑ, මොකද මේ අකුරු මැකිලා තිබෙනවා. විශිෂ්ට කලාත්මක ගොඩනැගිල්ලක් විදිහට මේක තිබුණා කියලා තමයි මේ සඳහන් වන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පිහිටපු පූර්වක් මේක. ඉතින් මේ කෝවිල සීතාවක රාජසිංහ රජතුමා වන්දනාමාන කරපු ස්ථානයක් විදිහට තමයි පුරාවිද්‍යා වාර්තාවල සඳහන් වන්නේ. ඊළාම අලංකාර සුන්දර පරිසරයක් වර්තමානයේ නටමුන් වෙලා තිබුණට අතීතයේ ඊටාම අලංකාර විදිහට තිබිච්ච ස්ථානයක් වෙන්න ඇති කියලා අපිට හිතෙනවා. මේ ස්ථානේ දැක්කහම මේ ගල්පඩි පෙළක් තිබෙනවා මෙතනින්. මේ ගල්පඩි පෙළෙන් ඇතුල් වෙලා අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. අපි දැන් මේ ඇතුල් වෙන්නේ ප්‍රධාන ගොඩනැගිල්ලට. जल प्रवाह पावतस्थले गलेवलम्बिताम्बुजङ्ग तुङ्गमालिका टमट्टमट्टमर्निनादवट्टमर्वयं चकार चण्डताण्डवं तनोतु नः शिवा शिवम् शरी विलोल वीचि वल्लरी विराजमान मूर्धनी धगत ज्वलल्ललाट पट्ट पावके किशोर चन्द्रशेखरे रति प्रदीक्षणं मम कौन है वो कहाँ से वो आया चारों दिशाओं में तेज सब छाया उसकी भुजाएं बदले कथाएं भागीरथी तेरी तरफ शिव जी चले देख जरा ये विचित्र माया धरा धरेन्द्र नंदनी
प्रभ कदम्ब कुङ्कुमन्त्रव प्रलिप्त दिग्वधूमुखे मदान्ध सिन्धुलस्फुरत्वगुप्तरीयमेदुरे मनो विनोद मन्कुतं विभक्त भूत भर्तरी सहस्रलोचना प्रभृत शेषलेख शेखर प्रसून धूलि धोरणी विधूसराङ्गि पीठभू भुजंग राजमालया निबद्ध चाट चूटका श्रिये चिराय जाय तं चकोर बंधु शेखरा कौन है वो कहाँ से वो आया चारों दिशाओं में तेज सब छाया उसकी भुजाएं बदले कथाएं भागीरथी तेरी तरफ शिव जी चले देख जरा ये विचित्र माया ललाट चत्वरज्वल धनञ्जय स्फुलिङ्ग निविद्ध पंच सायकं न मन्ये लिम्बनायकम् सुधामयूखलेखया विराजमान शेखरं महागपालि सम्पदे शिरोजटालमस्तु नः पट्टिका धगत् धगत् धगज्ज्वल धनञ्जयाहुतीकृत प्रचण्ड पंच सायके धराधरेन्द्र नन्दनी कुचाग्र चित्र पत्रक प्रकल्पनैक शिल्पिनी त्रिलोचने रतिर्मम कंठ कंदली रुचि प्रबद्ध कंदरम् स्वरच्छिदं पुरच्छिदं भवच्छिदं मखच्छिदं गजच्छिदान्धकच्छिदं तमन्तकच्छिदं भजे अखर्व सर्वमङ्गला कला कदम्ब मञ्जरी रसप्रवाह माधुरी विजृम्भणा मधुव्रतम् स्मरान्तकं पुरान्तकं भवान्तकं मखान्तकं गजान्तकान्धकान्तकं तमन्तकान्तकं भजे कौन है वो कहाँ से वो आया चारों दिशाओं में तेज सब छाया उसकी भुजाएं बदले कथाएं भागीरथी तेरी तरफ शिव जी चले देख जरा ये विचित्र माया जयध्वज भ्रविभ्रम भ्रमद्भुजङ्गमश्वस ध्वनिर्गमत्क्रम स्फुरत् कराल बाल अव्यवात् धिमिद्धिमिद्ध्वनन् मृदङ्ग तुङ्ग मङ्गल ध्वनिक्रम प्रवर्तित प्रचण्ड ताण्डव शिव
कल्पयो भुजङ्गमौक्तिकस्रजो गरिष्ठरत्नलोष्ठयो सुहृद्विपक्षपक्षयो चक्षुषो प्रजामही महेन्द्रयो समप्रवक्तिकः कदा सदा शिवं भजाम्यहम् कौन है वो कहाँ से वो आया चारों दिशाओं में तेज सब छाया उसकी भुजाएं बदले कथाएं भागीरथी तेरी तरफ शिव जी चले देख जरा ये विचित्र माया कदानिलिम्पने छरी निकुंज कोटरे वसन विमुक्त दुर्मति सदा शिरिस्त मंजलिं वहन विलोल लोल लोचनो ललाम बाल लग्न शिवेति मंत्र उच्चरन् कदा सुखी भवाम्यहम् इमं हि नित्यमेव मुक्तमुत्तमोत्तमं स्तवं पठन् स्मरन् ब्रुवन् नरो विशुद्धिमेति सन्ततम् हरे गुरौ सुभक्तिमाशु याति नान्यथा गतिं विमोहनं हि देहिनां सुशङ्करस्य चिन्तनम्